චිකන් කිලෝ එකයි, ගාමිරිස් කුඩු, කහ කුඩු, මිරිස් කුඩු, අමු 3-5 අවශ්‍ය ප්‍රමාණයට ලුණු. ඊට පස්සේ අපිට තෙම්පරාදුවට ඕනි වෙනවා ඉඟුරු සුදු ලුණු, කුරුඳු පොත්තා, කරපිංචා, රම්පේ, තෙල් මේස හැඳි 2ක්, මාළු මිරිස්, ලොකු ලුණු ගෙඩියක්, තක්කාලි, අමු මිරිස්. චිකන් එක සීසන් කරගන්න මිරිස් කුඩු මේස හැඳි 3යි. 3-5 මේස හැඳි 1මාරයි අඩු ගින්දරේ බෙද ගන්නවා. ගින්දර අඩුම කරලා බෙද ගන්න. වැඩි කරගන්න එපා. මිරිස් එක බෙද ගන්නකොට කර කරගන්න එපා. අවශ්‍ය පදමට ආවට පස්සේ ඩිප් ඔෆ් කරගන්න. බෙදගත්ත මිරිස් 3-5 එක දැන් චිකන් එකට දාගන්න. ඒකට ලුණු ටිකකුත් එකතු කරගන්න. දැන් චිකන් එක හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ විනාඩි 15ක් විතර සීසන් වෙන්න තියන්න. අපි දැන් චිකන් කරිය හදාගන්නේ කොහොමද කියලා බලමු. පෑන් එක ලිපේ තියාගෙන තෙල් මේස හැඳි 2 එකතු කරගමු. තෙල් ටික රත් වෙනකොට ඉඟුරු සුදු ලුණු, කුරුඳු පොතු කෑල්ලක්, රම්ප කරපිංච එකතු කරගමු. දැන් ඒක හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ ගාමිරිස් කුඩුයි කහ කුඩුයි එකතු කරගන්න. ඒක හොඳට දැන් කලවම් කරගන්න. ඊට පස්සේ හීනියට කපාගත්තු ලොකු ලුණු ගෙඩියයි අමු මිරිස් ටික එකතු කරගන්නවා. අපි දැන් මේ ටිකත් හොඳට කලවම් කරගමු. දැන් මේක රන්වන් පාට වෙනකම් හොඳට බැද ගන්න. දැන් සීසන් වෙන තිබ්බ චිකන් ටික අපි එකතු කරගන්නවා. ඒ භාජනයට වතුර ටිකක් දාලා චිකන් එකටම එකතු කරගන්න. වතුර එකතු කරගන්නකොට කල්පනාවෙන් චිකන් එකෙත් වතුර එකතු වෙනවානේ. දැන් චිකන් එකයි තෙම්පරාදුවයි හොඳට කලවම් කරගන්න. කෑලි පොඩි වෙන්නේ නැති වෙන්න පරිස්සමට කලවම් කරගන්න. චිකන් එක පියනෙන් වහලා අඩු ගින්දරේ කුක් වෙන්න දෙන්න. චිකන් එක විනාඩි 10ක් විතර කුක් වුණාට පස්සේ චුට්ටක් අපි ආයෙ කලවම් කරගන්නවා. චිකන් එකට වතුර දැන් හොනලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. මේ වෙලාවේ කලින් කපල් තියාගන්නපු තක්කාලි, මාළු මිරිස් ටික මම එකතු කරගන්නවා. චිකන් එක ආයෙ වහලා විනාඩි 15ක් විතර ආයෙ කුක් කරගන්න. විනාඩි 15කට විතර පස්සේ මම ආයෙ චිකන් එක හොඳට කලවම් කරනවා. ඔයාලා රස බලන්න. ලුණු මදි නම් මේ වෙලාවේ එකතු කරගන්න පුළුවන්. තව විනාඩි 5ක් විතර අඩු ගින්දරේ මම චිකන් එක උයා ගන්නවා. ඔයාලට ගොඩක් හොදි ඕනි නම් දැන් චිකන් එක බා ගන්න පුළුවන්. හොදි ගතිය අඩුවෙන් ඕනි නම් චිකන් එක තව ටික වෙලාවක් තියලා බා ගන්න. මගේ කී ලුණු ටිකක් මදි වගේ ඒ නිසා මම ලුණු ටිකක් එකතු කරගන්නවා. මගේ එක නම් මම තව ටික වෙලාවක් හිඳෙන්න තියාගන්නවා. 4 දෙනෙක් වගේ ඉන්න ෆැමිලි එකකට නම් චිකන් ග්‍රෑම් 500ක් වගේ හොඳටම ඇති. ඔයාලා හදලා බලන්නකෝ ගෙදර අයත් මේ විදියට කැමති වෙනවද කියලා. ඔන්න මගේ චිකන් කරි එක නම් මම ආස ගානට ඇවිල්ලා තියෙන්නේ. මේ වගේ ලේසියෙන්ම හදාගන්න පුළුවන් වීඩියෝ එකක් එක්කලා අපි ආයෙ හම්බෙමු.